Hi guys, කොහොමද ඉතින් මම අද ඔයගොල්ලන්ට ගෙනාවේ රසම රස chicken cutlet එකක් හදන විදිය. ඉතින් මේ chicken cutlet එක හදන්න අපට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා අපි දැන් බලමු. අවශ්‍ය වෙනවා potato, ඒ කියන්නේ අල 500ක්, මස් ග්‍රෑම් 350ක්, ලීස් කොළ දෙකක් විතර, කැරට් පොඩි අලයක්, ලුණු ගෙඩි දෙකක්, එතකොට මෙතන ඉඟුරු සුදු ලුණු මම නම් අරන් දින පොඩි කොච්චි කරලක්, ආයේ තියෙනවා කරපිංච රම්බේ කෑලි කුඩු, කෑලි මිරිස්, එතකොට සෝයා සෝස්, ලුණු, ගම්මිරිස්, කහ කුඩු. ඒවා තමයි අවශ්‍ය වෙන්නේ මට. එතකොට මේ වලට මම පෙන්නන්න ඕනේ මේ chicken මම හොද්දට තම්බලා මේ පුංචියට කපලා තියෙන මේ වань ගොඩක් කුඩාවට කපලා තියෙන. නැත්නම් අපේ කට්ලට් එක ගාන්න සෙට් වෙන්නේ නැහැ. ඒක අපේ කට්ලට් එක විහිරෙනවා. ඒක විසිරුණොත් අපිට ඒක හදන්න බෑ. තෙල් එක පුරාවට යනවා. ඒතර කට්ලට් කන්න බෑනේ අපිට. ඒ හින්දා අපි මේක පුංචියට කපලා මේ ගන්න ඕනේ. නැත්නම් කට්ලට් එක ලස්සනට එන්නේ නැහැ. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ කට්ලට් එක හදන්නේ කියලා, chicken කට්ලට් එක. හරි, මෙන්න මං ගෙනාව ඕගොල්ලන්ට chicken cutlet එක දැන් මං හදලා ඉවරයි. කොහොමද? පේනකොට කන්න ආසයිනේ, රස පාටයි මේ. බලන්නකෝ. එකක්වත් කට්ලට් විසිරුන්නේ නැහැ. එකක්වත් කැඩිලා මුකුත් සවුතුන්නේ නැහැ. ඒක හරියටම හැදුවා. ඒක හොඳටම හදන්න දැනගත්තාම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කට්ලට් එක. දැන් අපි එකක් කාලා බලමු කොහොමද කියලා රස. මාරම රසයි. මේ බලන්නකෝ. හොඳට තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලොත් හදන්න. මොන හරි දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකකින් දාන්න. මම ඕගොල්ලන්ට පෙන්නනවා. ආයෙසරයක් හරි හදලා පෙන්නනවා කොහොමද කියලා දෙනවා. ඒ හැමදේම ඕගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් බුදු සරණයි. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.